යන්නේ ආර්යමන් ළඟට. අප්‍රා අහන්නේ සිංහයාගෙන් මාව බේරගත්තා. ඔයාට ප්‍රශ්නයක් නෑ නේද කියලා. මේ වෙලාවේ ආර්යමන් අප්‍රාගේ නළලේ සින්දූර් ගාලා තියෙනවා වගේම අප්‍රාගේ මංගල සූත්‍රයේ ඒ අකුරු දෙකක් ගහලා තියෙනවා දකිනවා. ඊළඟට අප්‍රා ආර්යමන්ගේ අත අල්ලනවා. රාධිකත් මේ දිහා බලන් ඉන්නේ. අප්‍රා කියන්නේ ඔයා මට වෛර කරනවා කියලා කිව්වා. ඒත් ඔයා මාව බේරගත්තා කියලා. ආර්යමන් කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ බේරගන්න ආදරය කරනවද වෛර කරනවද කියලා අදාළ නෑ කියලා. ඊළඟට අප්‍රා රාධිකා ළඟට ඇවිත් රාධිකාට මංගල සූත්‍රය පෙන්නලා මේක මම තෝරගත්තේ කියලා කියනවා. ආර්යමන් මේ දිහා උමනාවෙන් බලන් ඉන්නේ. අප්‍රා කියන්නේ මේ අකුරු වලින් කියවෙන්නේ අප්‍රා ආදිත්‍ය කියලා. අප්‍රාගේ මේ කතාවට ආදර්ශටයි කපිල්ටයි hina යනවා. අප්‍රා කියන්නේ දෙන්නගෙම නම එකම අකුරු වලින් පටන් ගන්නවා නම් ඒ ආදරේ සදාකාලිකයි කියලා. ආර්යමන්ට ඒ කතාවට අවුල් ගිහින් ආදර්ශට ෆයිල් එකක් ලෑස්ති කරන්න කියලා කියනවා. අප්‍රා හයියෙන් කියන්නේ මම ඒක ලෑස්ති කරා කියලා. රාධිකා කියන්නේ අප්‍රා දැන් ඔයා විවේක ගන්න කියලා. ඊළඟට අප්‍රා නවත්තලා මම මුලින් කැරට් පුඩින් හැදුවා ඔයාටත් ගෙනාවා කියලා දෙනවා. ඊළඟට මෙතෙන්ට එන කුෂි එළවලු කපන්න ලෑස්ති වෙනවා. කුෂි කියන්නේ මෙතන ගොඩක් ඒසි තියෙනවා ඒ නිසා එළවලු කපන්න හිතුණා කියලා. කුෂි රාධිකාට කියන්නේ මේ ඒසි එක තව වැඩි කරන්න පුළුවන්ද කියලා. රාධිකාට එපා වෙලා වගේ ඒසි එක වැඩ නැ කැඩිලා කියලා කියනවා. ඊළඟට ආර්යමන් එතනින් යනවා. ආර්යමන් දිහා බලන් ඉඳලා අප්‍රත් යනවා. රාධිකාට ඒ ගැන සැක හිතිලා යන්න හදත්තේ කුෂි එක දේවල් කියලා රාධිකාව නතර කරනවා. ඒ වගේම මෙතෙන්ට ආදර්ශ් ඇවිල්ලත් කම්පැනි එකේ එක දේවල් රාධිකාට පැහැදිලි කරනවා. මේ අතරේ අප්‍රා ආර්යමන් ළඟින් ඉන්නවා. අප්‍රා ආර්යමන්ට ඩොකියුමන්ට් වගේක් පෙන්නත්තේ ආර්යමන් බලන් ඉන්නේ අප්‍රා දිහා. ආර්යමන් එක දිගට අප්‍රා දිහා බලන් ඉඳලා නැගිටලා බීම් එකක් බොන්න හදත්තේ අප්‍රා ආර්යමන්ගේ ඇඟේ හැප්පෙනවා. මේ වෙලාවේ ආර්යමන්ගේ බීම් එක ආර්යමන්ගේ ඇඟේ හැලෙනවා. ඊළඟට අප්‍රා සොරි කියලා මම පැල්ලම අයින් කරන්නම් කියලා ආර්යමන්ගේ කෝට් එකේ වගේම ෂර්ට් එකේ බොත්තම් ගලවනවා. අප්‍රා පැල්ලම අයින් කරන ගමන් ආර්යමන් දිහා බලන් කියන්නේ සමහර තුවාල වගේම පැල්ලම් ඉක්මනින් හොඳ වෙන්නේ නැහැ කියලා. ඔන්න ඉතින් මේ වෙලාවේ රාධිකා ඔෆිස් රූම් එකට එනවා. අප්‍රා ආර්යමන්ගේ ෂර්ට් එක අල්ලන් ඉන්නවා රාධිකා දැකලා හොඳටම තරහින් ඔෆිස් එක ඇතුළට එනවා. රාධිකා අහන්නේ ඔතන මොකද වෙන්නේ කියලා. අප්‍රා කියන්නේ ආර්යමන්ගේ ෂර්ට් එකේ පැල්ලමක් තිබුණා මම ඒක අයින් කරා කියලා. රාධිකාගේ හිතේ තියෙන තරහට ආර්යමන්ගේ ෂර්ට් එකේ බොත්තම් බෙල්ල ගාව ඉඳලා දානවා. රාධිකා කියන්නේ දැන් හැරි බලන්න බෑ කියලා. අප්‍රා ආර්යමන්ට කියන්නේ ෆයිල් එක මම මෙතන තියලා තියෙන්නේ. ඒ ගැන මොනවා හරි කතා කරන්න ඕනේ නම් ලන්ච් ටයිම් එකේ කතා කරමු කියලා. එම කියලා අප්‍රා ඔෆිස් එකෙන් එළියට යනවා. ඊළඟට අප්‍රා ළඟට එන්නේ කුෂි. අප්‍රා කුෂිට කියන්නේ මකර රත් වෙලා ඉන්නේ. එයාගේ ගින්නෙන්ම එයා පිච්චේ කියලා. ඊළඟට කුෂි බර්නි විදිහට වෙනස් වෙනවා. මෙතන කුෂි විදිහට ඉඳලා තියෙන්නේ බර්නි. අප්‍රා බර්නිට කියන්නේ මුලින් නාගමාණික්‍ය හොයාගන්න ඕනි කියලා. බර්නි කියන්නේ සමහර විට බේස්මන්ට් එකේ ඇති කියලා. ඊළඟට මේ දෙන්න කවුලුවක් දකිනවා. ඊළඟට බර්නි වගේම අප්‍රා නාගයින් වෙලා ඒ කවුලුවෙන් ඇතුළට යනවා. මේ දෙන්න යන්නේ ඔෆිස් එකේ බේස්මන්ට් එකට. ඊළඟට නාගමාණික්‍ය බිත්තිය පිටිපස්සේ හංගලා තියනවද කියලා බලන්න බර්නි වගේම අප්‍රා බිත්තියට තට්ටු කරලා බලනවා. මේ අතරේ පරමිත් වගේම බල්ජිත් තව කෙනෙක් එක්ක බේස්මන්ට් එකට එනවා. ඊළඟට අප්‍රා වගේම බර්නි එතනින් යන්න හදත්තේ පරමිත්ලා එනවා දකිනවා. මේ නිසා මේ දෙන්න හැංගෙනවා. ඊළඟට පරමිත් ආව කෙනාට කියන්නේ උදේ ඉඳන් AC එක වැඩ නැහැ. ඒ ගැන ඉක්මනට බලන්න කියලා. ඒත් මේ ඇවිත් ඉන්න කෙනා ගොළුයි. බල්ජිත් අතින් කරන්න ඕනි දේ කියනවා. ඔන්න ඊළඟට අප්‍රාගේ ඇඳුමේ කොටස පරමිත් දකිනවා. පරමිත් මේක බල්ජිත්ට පෙන්නනවා. ඊළඟට බල්ජිත් වගේම පරමිත් හොරෙන් එනවා කවුද ඉන්නේ කියලා බලන්න. මේ අතරේ බර්නි වගේම අප්‍රා නාගයින් වෙලා එතන තියෙන කවුලුවෙන් ඇතුළට යනවා.
පරමිත් වගේම බල්ජිත් එතන බැලුවහම කවුරුත් නැහැ. ඊළඟට අප්‍රා වගේම බර්නි කවුලකින් ඇතුළට එනවා. ඔෆිස් එකට එන මේ දෙන්න මනුෂ්‍ය රූපයට එනවා. ඊළඟට බර්නි කුෂී විදියට වෙනස් වෙනවා. අප්‍රා කියන්නේ රාධිකා නාගමාණික්‍ය කොහෙ තියලා තියෙනවද දන්නේ කියලා. ඊළඟට පරමිත් ලිෆ්ට් එකෙන් එළියට එනවා. ඔන්න ඒක අප්‍රා වගේම බර්නි දකිනවා. පරමිත් කියන්නේ පාෂා ෆෝන් එක ආන්සර් කරනකම් ගන්න ඕනි කියලා. ඊළඟට කුෂී විදියට ඉන්න බර්නි එයාගේ ස්වරූපයට එනවා. ඊළඟට පරමිත් පාෂට කෝල් ගන්න උත්සාහ කරනවා. ඊළඟට අප්‍රා AC එක හදන්නාව ගොළු කෙනා විදියට වෙස් වලාගෙන පරමිත් ඉන්න පැත්තට එනවා. ඊළඟට රාධිකා පුරවට කියන්නේ මම අහනට වෛර කරනවා. එයාගේ විවාහයෙන් පස්සේ ආර්යමන් වටේ කැරකෙනවා වැඩි කියලා. ඊළඟට පරමිත් පුරවට කෝල් කරනවා. පුරව කෝල් එක කට් කරනවා. මේ අතර ගොළු පුද්ගලයා විදියට ඉන්න අප්‍රා පරමිත්ගේ ඔෆිස් රූම් එකට එනවා. පරමිත් ආයෙම පුරවට ගන්නවා. රාධිකා කියන්නේ ආන්සර් කරන්න. කෝච්චි ප්‍රහාරයෙන් පස්සේ අපේ මිනිස්සු 4 දෙනෙක් නැති වුණා. ආදර්ශ්ගේ පත්තරෙන් එක්කෙනෙක් අහුණා. අපිට දැන් කට්ටිය අඩුයි කියලා. ඊළඟට පරමිත් බල්ජීට කියන්නේ අපේ කෝල් වලට කවුරුත් උත්තර දුන්නේ නැහනේ කියලා. මේ අතරේ ගොළු කෙනා විදියට ඉන්න අප්‍රා ඔෆිස් රූම් එකේ වැඩ කරනවා. මෙයාව දකින පරමිත් කෑ ගහනවා ඔයා මොකද මෙතන කරන්නේ කියලා. බල්ජීත් කියන්නේ එයාට කතා කරන්න බෑ කියලා. ඊළඟට පුරව පරමිත්ගේ කෝල් එක ආන්සර් කරනවා. පරමිත් අහන්නේ ඇයි ෆෝන් එක ගන්න නැත්තේ කියලා. පුරව කියන්නේ දැන් අලුත් පාෂා කෙනෙක් ඇවිත් ඉන්නේ. ඔයාලට කරන්න වැඩ තියෙනවා. ඒ ගැන කතා කරන්න එන්න කියලා කියනවා. පරමිත් හරි කියලා කියනවා. ඊළඟට රාධිකා ඔෆිස් රූම් එකෙන් එළියට යනවා. ඊළඟට පරමිත් බල්ජීට කියන්නේ පරණ පාෂා වෙනස් වෙලා අලුත් පාෂා අපිට එන්න කිව්වා කියලා. ඊළඟට අප්‍රා ඔෆිස් රූම් එකෙන් එළියට යනවා. පරමිත් වගේම බල්ජීට මාරම සතුටුයි අලුත් පාෂා එයාට කතා කරාට. ඊළඟට අප්‍රා බර්නි ළඟට ඇවිත් එයාගේ රූපෙට එනවා. ඊළඟට මෙතෙන්ට ආදර්ශ එනවා. අප්‍රා කියන්නේ පරමිත්ලා අලුත් පාෂාව මුණ ගැහෙන්න යනවා. අපි අවදානෙන් ඉන්න ඕනි කියලා. ඊළඟට ආදර්ශ් ප්‍රථම විදියට වෙනස් වෙනවා. මෙතන ආදර්ශ් විදියට ඉඳලා තියෙන්නේ ප්‍රථම. ඊළඟට ප්‍රථම නාගයෙක් වෙලා එතනින් යනවා. ඊළඟට අප්‍රා වගේම බර්නි දකිනවා කරන් ටීනව ඔෆිස් එකෙන් එළියට එක් කරගෙන යනවා. අප්‍රා කියන්නේ මේ ගැන අමුත්තක් දැනෙනවා කියලා. ඉතින් මේ දිහා උවමනාවෙන් අප්‍රා වගේම බර්නි බලන් ඉන්නේ. වාහනයට නගින්න යද්දි ටීනා කරන්ට කියන්නේ ආයෝජකයාගේ ගෙදර මට යන්න ඕනි නැහැ. අනික අත්කොට සාරි ජැකට් එකක් මට අඳින්න කිව්වේ ඇයි? මම ඒවට කැමති නෑ කියලා. කරන් කියන්නේ ඔයා ගොඩක් ලස්සනයි. ඔයා ලස්සනට ඉන්නකොට මටත් ආඩම්බරයි. අපි ආයෝජකයාගේ ගෙදර යන්නේ අත්සන් කරන්න විතරයි කියලා. ටීනා යන්න බෑ කියද්දි ටීනා ඇඟ වහගෙන ඉන්න සලුවත් බලෙන්ම වගේ කරන් අයින් කරලා ටීනාව වාහනයට දාගන්නවා. ඉතින් මේ සිද්ධිය බර්නි වගේම අප්‍රා බලන් ඉන්නේ. කරන් ටීනාව අරන් ගියාම අප්‍රා බර්නිට කියන්නේ කරන් ටීනාව එක් කරගෙන ගියේ නිකන් නෙමෙයි. මෙතන මොකක් හරි තියෙනවා කියලා. ඊළඟට බර්නි මම බලන්නම් කියලා බර්නි එයාගේ රූපයට ඇවිත් නාගයෙක් වෙලා එතනින් යනවා. ඊළඟට පරමිත් වගේම බල්ජීත් අලුත් පාෂාව මුණ ගැහෙන්න චංගිස්ථානෙට ඇවිත් ඉන්නේ. මේ දෙන්න මාරම සතුටින් ඉන්නේ අලුත් පාෂා කවුද කියලා බලන්න. ඊළඟට සද්දයක් ඇවිත් චංගිස්ථානේ ඉන්න පාෂාගේ කෙනෙක් එතනින් යනවා. මෙයා එළියට ගිහින් සද්දය ආවේ කොහෙන්ද කියලා බලනවා. මේ අතරේ මෙතෙන්ට ප්‍රථම ඇවිත් මේ කෙනාට දෂ්ට කරනවා. ඊළඟට ප්‍රථම මේ කෙනා වගේ වෙස් මාරු කරගන්නවා. ඊළඟට මෙයා පරමිත් එහෙම ඉන්න තැනට එනවා. ඔන්න ඊළඟට පරමිත්ගේ ඇඟට එලියක් වැටෙනවා. මේ අතරේ මෙයාලගේ අලුත් පාෂා එනවා. ඒ කවුද කියලා තාම පරමිත් එහෙම දකින්නේ නැහැ. පරමිත් කෑ ගහලා කියන්නේ පාෂා අපිව ආපහු රැකියාවට ගන්න. අර රාධිකා මායාකාරියක් ලේලි වගේ අපේ පවුලට ඇවිත් අපිට මාසෙටම දෙන්නේ රුපියල් 5000ක් විතරයි. එයා ළඟ අපිට ඉන්න බෑ කියලා. ප්‍රථම බලන් ඉන්නෙත් පාෂා කවුද කියලා.
ඊළඟට හැමෝම පුදුම කරගෙන මෙතෙන්ට එන්නේ රාධිකා. පරමිත් පැටලි පැටලි අහන්නේ ඔයා පාෂාද කියලා. ඔන්න ඊළඟට රාධිකා හරි ආඩම්බරෙන් පාෂාගේ පුටුවේ වාඩි වෙනවා. ඊළඟට රාධිකා ඇස් වලින් සංඥාවක් දෙද්දී පරමිත්ගේ වගේම බල්ජීත්ගේ කකුල් වලට ලණුවක් වැටෙනවා. ඔන්න ඊළඟට මෙයාලා කිඹුලන් ඉන්න තටාකෙට උඩින් ඔළුවෙන් හිටගෙන ඉන්න විදියට උස්සනවා. පරමිත් හයියෙන් කෑ ගහනවා. මේ වෙලාවේ පරමිත් රාධිකාගෙන් සමාව ගන්නවා. බල්ජීත් කියන්නේ ඔයා හැමදාම අපේ ලේලි ඔයා කියන විදියට අපි ඉන්නවා කියලා. ඊළඟට රාධිකා සංඥා කරද්දී මෙයාලා බිමට වැටෙනවා. පරමිත් වගේම බල්ජීත් වැටෙන්නේ රාධිකාගේ කකුල් දෙක ළඟට. රාධිකා කියන්නේ ඔයාලගෙන් කිසිම වැඩක් නැහැ. මට මිනිස්සු නැති නිසා ඔයාලව පාවිච්චි කරන්න වෙනවා කියලා. කලින් පාර අපේ ප්‍රහාරය අසාර්ථක වුණා. මේ පාර එහෙම වෙන්න බෑ කියලා රාධිකා මෙයාලට කියනවා. ඊළඟට අප්‍රා කපිල්ට කියන්නේ ආර්යමන්ගේ ඔෆිස් එකේ නාගමාණික්කේ තියෙනවද බලන්න ඕනි. කවුරු හරි ආවොත් මට සංඥාවක් දෙන්න කියලා. ඊළඟට අප්‍රා ආර්යමන්ගේ ඔෆිස් එකට යනවා. ඊළඟට අප්‍රා ආර්යමන්ගේ ඔෆිස් එකේ මොකක් හරි සාක්ෂියක් තියෙනවද කියලා හොයලා බලනවා. ඊළඟට අප්‍රා ටයිල් එකක් ගැලවිලා තියෙනවා දැකලා ඒක උස්සලා බලනවා. ඒකේ ඇතුලේ තිබිලා අප්‍රාට පෙන් එකක් හම්බ වෙනවා. ඊළඟට කපිල් ළඟට එන්නේ පින්කිගේ යාළුවා. මෙයා කපිල්ට කියන්නේ HR එකෙන් පැමිණිල්ලක් තියෙනවා කියලා පැත්තකට කපිල්ව එක් කරගෙන යනවා. කපිල් ඉන්නේ ටිකක් බය වෙලා. කපිල්ව සංසුන් කරලා පින්කිගේ යාළුවා කියන්නේ කපිල් ඔයාගේ කෝෆි එක මාරම රසයි. ඒක කොහමද හදන්නේ කියලා අහනවා. මේ අතරේ ආර්යමන් ඔෆිස් එක පැත්තට එනවා කපිල් දකිනවා. කපිල් එතනින් යන්න හදද්දී පින්කිගේ යාළුවා කොෆි ඉල්ලනවා. කපිල් කියන්නේ ඔයාට විශේෂ කෝෆි එකක් දෙන්නම්. අපි තව ටිකකින් එළියට යමු කියලා කියනවා. එහෙම කියලා කපිල් එතනින් යනවා. ඊළඟට අප්‍රා පෙන් එක ලැප් එකට ගහලා බලනවා. මේ අතරේ කපිල් ආර්යමන්ව නතර කරලා කියන්නේ සර්ගේ කම්පැනි එකත් එක්ක සම්බන්ධ වෙන්න ලැබුණු එක ගොඩක් සතුටුයි කියලා. ආර්යමන් තැන්ක් යූ කියලා එතනින් යනවා. මේ වෙලාවේ කපිල් කලබලෙන් විසිල් ගහනවා. අප්‍රා ඉක්මනින් පෙන් එක ගලවනවා. ඕන් ඉතින් මේ වෙලාවේ ආර්යමන් ඔෆිස් එකට එනවා. අප්‍රා හොඳටම කලබල වෙලා තමයි ආර්යමන් දිහා බලන්නේ. ආර්යමනුත් කලබලෙන් අප්‍රා දිහා බලනවා. ඕන් ඉතින් අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටසින්